මට මේ මගේ මූණ දාන්න බෑ. ඊට පස්සේ මට එම්බසි කාර්යය ඇවිල්ලා මට අරිනවනේ ඔය ජොබ් මනි අරන් කරනු. මේ ඉන්නවා තව මේ ඔය ජොබ් මනි මේ අරන් මෙහෙට ගෙන්නනවා. ඒ ගෙන්නලා මේ කියන්නේ ජොබ් මනි ගන්නවා අම්පාන්ට. උන් ඒක රස්සා විදියට කරන්නේ ෆ්‍රීලාන්සර් මේ වීසා එකක් ගහගෙන. මේ ඉන්නෝ කැරෙක් කපුටෝ ටිකක් ඉන්නේ මහා ලංකාවේ ඉඳන් මේ ආපු එම්බසි මේසිගේ පුතාලා ඉන්නේ ඒජන්සි දාගෙන කැරිය උත්තිගේ පුතාලා ඔය TikTok එකේම ඔය වීඩියෝස් දානවා මේ ජොබ් දෙනවා ජොබ් තියනවා මේ එන්න කියලා මේ අන්තිමේදී උඹලව ගන්න මේ උන් කියන්නේ දිරාම් කීයද 1500යි මේ 1300යි කියලා. ඒ තුන්ට ඒ කම්පැනියෙන් ගෙවනවා 3000 විතරනේ. 3000 විතර ගෙවනවා මේ ඒ වේසිගේ පුතාලට. උඹලගේ පඩියෙන් කැපෙන්න එන්න එපා මේ ඔය ජොබ් මනේ දීලා ජොබ් වලට මේ අපි මේ ඇත්ත කතා කරන්නේ අපිත් මේ ඩුබායි වල ඉන්නේ ඇවිල්ලා මේ අපිට කියන්න ඕනේ කියලා හිතුණා මේක මේ මොකද අපි උන්ට උඹලා ගැන කැක්කමක් නැතුණාට අපිට උඹලා ගැන කැක්කමක් තියෙනවා මේ ඒකින්ද එන්න එපා මචං මේ උඹලාට අපි ඉස්සරහට දාන්නම් මේ මේක කම්පැනිස් ටික අපි මේ අරගෙන කොහොම හරි මේ ජොබ් තියෙන කම්පැනිස් ටික මේ වීඩියෝ එකක් අදලා උඹලා ඒවල ඩිරෙක්ට් ඇප්ලයි කරපන්. ඇප්ලයි කරලා වරෙන් ඇවිල්ලා මේ දැන් ගෙමක් ගහපන්. මේ වේසික පුතාලට අවු වෙන්න එපා. රුපියල් නෙවෙයි රුපියල් වලින් ගත්තොත් මත රුපියල් 80000ක් 120000ක් විතර ගන්න උඹලගෙන් මේ වැඩිනේ. මේට එන්න යන්නේ නැහැ උඹලට ඉච්චර. විසිට් වීසා එකක් ගැව්වත් යන්නේ 88000යි ටිකට් එක 72000යි. උඹලට එකමාරයි යන්නේ ඉන්න තැනක් වෙට් ෆ්‍රෙෂ් එකක් ගත්තොත් 450. එතකොට 450යි කියන මචං රුපියල් 36000ක් විතර. බලපන් උතර උඹලා ගණන් අතර මේ කැරි වේසික පුතාලා උඹලට කරන් දේවල්. ඒකින්ද ආයෙත් එන්න එපා මේ ඔය මේ TikTok එකේ මේ එක වීඩියෝ කරලා දැම්මට මේ ලංකාවෙන් ගෙන්නලා ඒ වීඩියෝ කරලා දැම්මට එන්න එපා කිසිම හේතුවකට. උඹලා ඩිරෙක්ට් වරේ. මම අපි ඉස්සරහට බලන්නම් අපිත් දැන් මේ තව ජොබ් එකක් හොයන ගමන් මේ අපි ඉස්සරහට දාන්නම් කම්පැනිස් වල නම්. උඹලා ඒ වලට ඩිරෙක්ට් ඇප්ලයි කරලා අපි ඊමේල් ඇඩ්‍රස් එකත් එක්කම දාන්න. ඒ වලට ඇප්ලයි කරලා වරෙන් නැතුව එන්න එපා මේ ජීවිතේට මේ ඔය කැරි වේසික පුතාලට අහු වෙලා. උන් කැරි බිස්නස් එක මේ ගහන්නේ. ඒකින්ද මේ අපි ඉස්සරහට දාන්නම්කෝ.